ඇස් දෙකේ වටිනාකම දැනিলা තියෙනවද? කවදාවත්. බුදු පිළිමයක් බලා ගන්න පුළුවන් වෙන්නේ ඇස් පේනකම් විතරයි. හාමුදුරු කෙනෙක් දැක ගන්න වෙන්නේ මලක් පහනක් තියා ගන්න වෙන්නේ. කෙනෙකුට උදව්වක් කරලා ඒ මනුස්සයා උදව්වේ ප්‍රතිඵල ලබනව බලලා සතුටු වෙන්න පුළුවන් වෙන්නේ මොකක්ද තියෙනකන්? ඇස් දෙක පේනකම් විතරයි පින්නතුනේ. ඇයි ඉතින් තව පරක්කු වෙන ඇස් දෙකෙන් හොඳට වැඩ ගන්න. හැමදාම ඇවිදින්න බෑ. කකුල් දෙකෙන් හොඳට වැඩ ගන්න. අවිනිශ්චිත ජීවිතය තුල ගොඩනගන්න ස්ථාවරව කිසිම දෙයක් නැහැ. අත්තාහි අත්තනෝ නත්ති කුතෝ පුත්තෝ කුතෝ ධන. අපිට අපිවත් නැති කල කවර ධනයක් කවර පුත්